Anywhere, anyway, baby, just name the time. When I'ma come. Hello everyone, welcome back to another beautiful vlog Life with Fuzzy. ඔන්න අදත් ලස්සන vlog එකක් තමයි share කරන්න හදන්නේ. ඔයාලා හැමෝම එක්ක. ඉතින් අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එන්න vlog එක continue බලමු. අද මම start කරන්නේ vlog එක. ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි start කරන්නේ. මොනවාද කියලා බැලුවා නම් ඉතින් අපේ අම්මා ඇවිල්ලා ලංකාවෙන් බඩු යවලා තිනවා. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම යවලා තිනවා. things ටිකක්. ඉතින් මේක ඇවිල්ලා නෝම්බි වෙලාවේ අවලා තිබ්බ බඩු. ඉතින් යවපු කට්ටිය කොරිය කරලා යවපු කට්ටියට පෝස්ට්පෝන් වුණා එන දවස. ඒක නිසා මට ලැබුණේ දැන්. ඉතින් සමහර things වල බලනකොටත් hina යනවා. ඒක ඕන ඉතින් අම්මා යවලා තිබ්බේ නෝම්බියකට අවශ්‍ය බඩුත් යවලා තිබ්බා. ඒ වගේම මෙතන ඉතින් බලලා යවලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ්ට කැමති දේවල්, ඒ වගේම යානියු බබාට කැමති දේවල් තමයි අම්මා ගොඩාක්ම යවලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා අපේ නැන්දම්මා යවලා තිබ්බා. ඉතින් මට දෙන්න කියලා නැන්දම්මා දුන්නා හාල්. මම කලින් කිව්වා වගේ ඉතින් නෝම්බියකට තමයි things යවලා තිබ්බේ. ඉතින් සුදු හාල්. ඉතින් නැන්දම්මා ඒගලගේ කුඹුරේ වගා කරපු ඒවා ඉතින් මටත් යවලා තිබ්බා දෙන්න කියලා. ඉතින් ඒකත් අම්මා දාලා යවලා තිබ්බා. ඒ වගේම යානියු බබා ලංකාවේ නූඩල්ස් වලට ගොඩාක් කැමති. ඒක නිසා අම්මා යවලා තිබ්බා යානියු බබාට නූඩල්ස් පැකට්ස් වෙනම. ඉතින් එපා කිව්වත් අම්මලා ඉතින් අපිට යවනවනේ මොන හරි දෙයක් ඔයාලටත් එහෙමද කියලා අනිවාර්යයෙන්ම කියන්න. ඒ වගේම ඔන්න රම්බුටන් ලැබුණා. ඉතින් රම්බුටන් කවුද යවුවේ කියලා බැලුවා නම් ඔයාලා හැමෝටම දන්නවා මගේ හොඳම යාළුවා. ඉතින් එයා ලංකාවට ළඟදී ගියා. ඔයාලා vlog එකේ දැක්කනේ. ඔන්න ඉතින් එයාත් විශේෂයෙන් අපිට යවලා තිබ්බා රම්බුටන්. ඉතින් ගොඩාක් තෑන්ක්ස් ඔයාට. කවුරු ආවත් ඉතින් ලංකාවේ මං ගෙන්න ගන්න දෙයක් තමයි ඉතින් රම්ප. ඉතින් රම්පේ අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඒකත් යවලා තිබ්බා. ඉතින් ඒවා ටිකත් ලස්සන්ට කපලා ඔක්කොම මම ෆ්‍රීස් කරලා තියා ගන්නවා. ඉතින් ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ඇවිල්ලා ෆ්‍රීසර් එකට දැම්මා නම් ඉතින් අනිවාර්යයෙන්ම තව එකක් ගෙන්න ගන්නවා. පොල් කිරි පවුඩර්. ඉතින් ඒකත් ගෙන්න ගත්තා. Much later. මට යානියු බබාටයි තමයි හොඳට ඉන්ට්‍රස්ට් එකට රම්බුටන් එක කැවුනේ. ඊට පස්සේ ඉතින් උයන්න පටන් ගත්තා ඉක්මනට කිචන් එකට ගිහිල්ලා. ඉතින් එදා ඇවිල්ලා සැමන් ආපු නිසා ඔන්න ලංකාවේ සැමන් එක තමයි උයන්න ගත්තේ. ඉතින් මෙහි සැමන් තියෙනවා ඒ වුණත් හරි මේ රසට කවදාවත් එන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ සැමන් එකේ රසම වෙනයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්න ඔයාලටත් එහෙමද කියලා. අද චුට්ටක් පරක්කු වුණා උයන්න. ඉතින් ඉක්මනට මම මේ රාබුත් උයා ගන්නවා කිරට. ඉතින් මේ ටික තමයි ඉතින් මේ දවසේ මම උයා ගත්තේ. ඔන්න යානියු බබත් ඉන්නවා එයාගේ තාත්තත් එක්ක සෙල්ලම් කරාගෙන. ඉතින් රාබු කරි එකට ඉතින් මම ෆස්ට් එකටම ඒක ඇවිල්ලා තඹ ගන්නවා. ඉතින් කහ කුඩු දාගත්තා, සූදුරු කුඩු දාගත්තා. ඉතින් කරි පවුඩර් චුට්ටක් දාගත්තා. ඉතින් මේ ටික දාලා ෆස්ට් එකටම තක්කාලි දාගත්තා. ඒ වගේම ලුණුත් දාගත්තා, අමු මිරිසුත් දාගත්තා. වතුර ටිකක් දාලා තඹ ගන්නවා ෆස්ට් එක. ඊට පස්සේ තමයි ඉතින් පොල් කිරි දාගන්නේ. ඉතින් රයිස් කුකර් එකේ බත් එකත් උයා ගන්න දැම්මා. රාබු කරි එක නම් ඉතින් විනාඩි 10ක්වත් යන්නේ නැහැ ඉක්මනට උයා ගන්නවා. ඒක නිසා තමයි අද ඒක ඉක්මනට උයා ගමු කියලා ඒක අරගත්තේ. ඉතින් හැබැයි කොම්බෝ එක නම් ගොඩාක් රසට තිබ්බේ. ඉතින් රාබු ප්ලස් සැමන් එක ඇත්තටම කොම්බෝ එක නම් ගොඩාක් රසයි. අනිවාර්යයෙන්ම ඔයාලා try කරලා බලන්න. ඔන්න ඉතින් යානියු බබා සෙල්ලම් කරාගෙන ඉන්නවා එයාගේ තාත්තත් එක්ක. ඉතින් ටිකකින් මම කණ්ඩ දාගත්තා. මේ සෙට කෑම ටික බෙදාගත්තා. අද ඇවිල්ලා එළියට යන ප්ලෑන්ස් උත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් vlog එකේ ඉදිරියේ ඉතින් කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලත් එක්ක කතාවෙන් කතාව උයාගෙන ඉතින් කෑම ටිකත් බෙදාගෙන ඉන්නවා. පිඟානෙට රාබු ප්ලස් සැමන්. ඉතින් ඇත්තටම මේ කොම්බෝ එක නම් ගොඩාක් රසට තිබ්බා. ඔයාලා try කරලා මට කියන්න කොහොමද මේ කොම්බෝ එක කියලා. Much later.
ඔන්න ඉතින් එළියට යන්න පිටත් වුණා. අද ඇවිල්ලා තැන් දෙකකට යන්න ඕනේ කියලා හිතාගෙන යන්න. ඉතින් බලමු යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මම ඔයාලට කලින් vlog එකෙත් කියලා තියෙනවා චූටි සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඔයාලා හැමෝටම මගේ vlog එකේ ඉදිරියට මම කියන්නම් කියලා මම ඔයාලට කිව්වා රිවීල් කරන්නම් කියලා. ඉතින් තව vlog දෙකක් වගේ ගියපු දෙන්නේ රිවීල් කරමු එකපාරින්ම. ඉතින් මේ vlog එකෙත් මම චුට්ටක් things ගන්න ගියේ ඒ දේට තමයි. ඉතින් ඒකට කලින් ෆස්ට් එකටම ගියේ සැලූන් එකට. ඉතින් සැලූන් එකේ අපොයින්ට්මන්ට් දාලා තිබ්බා මම. ඉතින් මේ සැලූන් එක මම ගොඩාක් කට්ටියට රෙකමන්ඩ් කරනවා. ඉතින් ඔයාලා ජිද්දාවට ඉන්න කෙනෙක් නම් ලංකාවේ කට්ටිය නම් අනිවාර්යයෙන්ම මේ සැලූන් එකට ගිහිලා බලන්න. ඉතින් ගොඩාක් ඔෆර්ස් යනවා මේ සැලූන් එකේ මේ දවස් ටිකේම. මම මෙච්චර දවස් ගියේ ඉතින් පාකිස්තානි කෙනෙක්ගේ තමයි වෙන සැලූන් එකක් හැබැයි. ඉතින් මේක මට රෙකමන්ඩ් කරා නුස්රාස් ලයිෆ්ස්ටයිල්. ඉතින් YouTube වල හැමෝටම දන්නවා. එයා රෙකමන්ඩ් කරා මේ සැලූන් එකට ගිහිල්ලා බලන්න කියලා. මේ දවස් ටිකේ මේ සැලූන් එකේ ගොඩාක් ඔෆර්ස් යනවා. ඉන්න මම ඔයාලට zoom කරලා පෙන්නන්න යනවා. ඉතින් ඔයාලා ජිද්දාවට ඉන්න කෙනෙක් නම් ඔයාලට ගොඩාක් යූස්ෆුල් වේවි. ඉතින් ඔයාලට පේනවා ඇති. මේ සැලූන් එකේ ඉතින් ලොකේෂන් එක ඕනේ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් Instagram එකට හරි ඔයාලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් මම ඔයාලට අනිවාර්යයෙන්ම ලොකේෂන් එක සෙන්ඩ් කරන්නම්. මේ දවස් ටිකේ නම් සැලූන් එකේ ෆුල් කියලා ඉතින් ඒගලන් කිව්වා. හැයි කිව්වා නම් ඒගලන්ගේ මම කලින් කිව්වා වගේ ඔෆර් එකක් යන නිසා ඉතින් කට්ටිය පිරිලා හිටියේ. මමත් 4 සර්විස් පැකේජ් එකක් තමයි අරගත්තේ. ඉතින් පැය දෙකක් වගේ ගියා මගේ ඉවර වෙන්න. ඊට පස්සේ ඉතින් මම ගියේ ඊළඟට World of Serving එකට. ඉතින් මට තව චුට්ටක් things ගන්න තිබ්බා. මම මේ පෙන්නගෙන ඉන්නේ රියල් එකට දාලා තියෙන ඔෆර්ස් දාලා තියෙන things වල. ඉතින් World of Serving එකේ ඔන්න රියල් එකට things දාලා තිබ්බා. ඉතින් චූටි දේවල් තමයි දාලා තිබ්බේ මේ වගේ ෂොප් වලට ඉතින් ගියා නම් ගන්න යන්නේ එක දෙයක් ඒ වුණත් හරි S2 යන්නේ වෙන දේවල් වලට. ඔන්න ඉතින් cute things වල තිබ්බා. ඉතින් ඒ ටිකත් බලාගෙන හිටියා. තවත් පැත්තකින් ඉතින් යානි බබත් කෑ ගහන්න පටන් ගත්තා. යාට මේක ඕනේ කියලා ඔන්න ඉතින් කුණු ගන්න පටන් ගත්තා. කොහොම හරි මේ තැනින් ඉක්මනට දුවලා ගියා වෙන තැනකට. ඉතින් ගන්න ගියේ නම් වෙන දෙයක්. ඉතින් මේ පැත්තේ මම මෙහෙම බැලුවට මේ පැත්තේ කිසි දෙයක් මට ගන්න උවමනාවක් තිබ්බේ නැහැ. ගන්න ගියේ මම වෙන දෙයක්. ඊට පස්සේ ඔන්න ඉතින් උඩට ගියා. උඩ තමයි තියෙන්නේ මම ගන්න ආපු දේවල් ඔක්කොම. ඊට පස්සේ උඩින් මම ගන්න ආපු things ටික අරගෙන ඉක්මනට ගියා බිමට. ඉතින් බිමත් ආයෙමත් බිමට යනකොට ඉතින් බිමත් ආයෙ බලාගෙන යනවා වෙන දේවල් තමයි. S2 යන්නේම මම ලහිලහිය මොකටද ලෑස්ති වෙන්නේ කියලා ඉතින් ගොඩාක් කට්ටිය ගෙස් කරලත් ඇති කියලා මට නම් හිතෙනවා. ඉතින් ගෙස් කරා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකේ කියන්නකෝ ඔයාලා මොකටද මම මේ ලෑස්ති වෙන්නේ කියලා. මේ වගේ ඉතින් ඩෙකෝ things එහෙම දකින්නකොට ඇත්තටම එතන මොන හරි එකක් ගන්න ඕනේ කියලා හිතෙනවා. ඉතින් මේ ඔක්කොම රියල් 5යි. බලන්නකො ලස්සන. ඉතින් ඇත්තටම ලස්සනට තිබ්බා. මේ හරියට ගියා නම් මට මොන හරි ගන්නම තමයි හිතෙන්නේ. World of Serving එකේ ඉතින් රියල් 5 ඉඳලා ලස්සන things වල තියෙනවා. ඉතින් මේ ඔක්කොම රියල් 5යි. මම කලින් කිව්වා වගේ මේ ඔක්කොම රියල් 5යි. ඉතින් ගොඩාක් ලස්සන ඒවා. බලන්න ඔයාලගේ ගෙදර ලස්සන කරන්න ඕන නම් අනිවාර්යයෙන් මේ වගේ shop එකකට අපිට යන්නම වෙනවා නේද? ඉතින් ඔන්න යානි බබා කෑ ගහගෙන ඉන්නවා. යාට මෙතන ඉඳන් යන්න ඕනේ කියලා තමයි. ඔන්න ඉතින් ඉක්මනට things ටික අරගෙන ගෙදරට ගියා. ඉතින් මේ විදියට තමයි මේ දවස මගේ ගෙවුනේ. ගොඩාක් ලස්සන දවසක් වුණා මේ දවස. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. අපේ channel එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකයෙන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න මෙපා. ඔයාලා subscribe කරා නම් තමයි මම දාන vlogs ඔයාලට දිගටම බලා ගන්න පුළුවන් වෙන්නේ. නැවතත් ලස්සන vlog එකකින් ඔයාලා හැමෝම හමුවට එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. Bye.